සුබ දවසක් හැමෝටම. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බේ ඒජන්ට් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම මේ ගැන වීඩියෝ ගොඩක් කරලා තිබ්බත් මේ වෙනකොට ඒක වීඩියෝ එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි යාළුවනේ මේ වෙනකොටත් 1xbet ආයතනය විසින් ලංකාවට ඇති වෙන්න ඒජන්ට්ලා අරන් ඉවරයි. ඉතින් ඒ වුණාට ඔයාලට සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඔයාලට අපි හරහා සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන් වගේම මාස්ටර් ඒජන්ට් එකක් තියෙන ඕනම කෙනෙක්ගෙන් සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්නම් අපි හරහා සබ් ඒජන්ට් එකක් ගන්නවා නම් කොහොමද වෙන්නේ කියලා. දැන් අපි හරහා සබ් ඒජන්ට් එකක් ගන්නවා නම් ඔයාලට ඩිපොසිට් එකට 104ක් වගේම විත්ඩ්‍රෝල් එකට 2ක් දෙනවා. ඉතින් යාන්නේ මාස්ටර් ඒජන්ට් කෙනෙක්ට ඩිපොසිට් එකට 5%යි විත්ඩ්‍රෝල් එකට 2%යි තමයි හම්බෙන්නේ. ඉතින් යන්න ඔයාලට 100%ක් අඩු වෙන එක විතරයි වෙන්නේ. කැමති කට්ටිය අපිට මෙසේජ් එකක් දාලා ඒ විස්තර ටික ඉල්ලගෙන ඔයාලට සබ් ඒජන්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි යන්නේ මේ account එක සම්පූර්ණයෙන්ම ඔයාලගේ ID එක සහ ඔයාගේ විස්තර අනුව තමයි හැදෙන්නේ. access කරන්න හම්බෙන්නේ නැහැ යාන්නේ මාස්ටර් ඒජන්ට්ටවත් මේ account එක. ඉතින් යන්නේ ඒ හින්දා ඔයාලට කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් යන්න ඔයාලට මේ විදිහට ඒජන්ට් එකක් ගන්නවා නම් ඔයාලා මුලින්ම අපිට USD 50 දෙන්න ඕනේ. සවුන්දේ ඉඳන් සිකුරාදා වෙනකන් ඕනම දවසක් ඇතුළත තුළ ඔයාලට මේ ඒජන්ට් එක ගන්න පුළුවන්. මුලින්ම ඔයාලට අපි USD 50 දෙන්න කිව්වේ යන්නේ ඔයාලගේ විස්තර අනුව account එකක් හදලා අපිටවත් ඒක භාවිතා කරන්න බැරුව දියන්නේ මේ account එකෙන් ඇත්තම අපිට වැඩක් නැහැ. ඒ හින්දා තමයි ඔයාලගෙන් කලින් USD 50ක් අරගෙන මේ account එක හදන්නේ. කැමති කට්ටිය ඉන්නවා නම් ඉතින් අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔයාලා අපෙන් මේ විදිහට ඒජන්ට් එකක් ගත්තාම ඔයාලටත් මේ මොබ් කෑෂ් ඇප් එක හම්බෙනවා. ඔයාලට මේ මොබ් කෑෂ් ඇප් එකේ ඩිපොසිට් කියන එකට ගිහිල්ලා අදාළ ප්ලේයර්ගේ ID එක මේ විදිහට දාලා චෙක් කියලා දුන්නාම ටික වෙලාවක් ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලේයර්ගේ නම, ඒ වගේම ඩිපොසිට් කරන්න ඕන මුදල එනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති මුදලක් ඩිපොසිට් කරන්න පුළුවන් රුපියල් 100 ඉඳන්. ඉතින් ඔයාලා මෙතනින් කැමති මුදලක් දාලා ඩිපොසිට් බොත්තම ඔප්පු ගමන් කෙලින්ම ප්ලේයර් ඩිපොසිට් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ විදිහට ඩිපොසිට් කරන්න නම් මුලින්ම ඔයාලගේ මොබ් කෑෂ් එකට USDT 50ක් දාගන්න ඕනේ. මේ මොබ් කෑෂ් එකට ඩිපොසිට් කරන්න පුළුවන් අවම මුදල තමයි යාළුවනේ USDT 50. ඉතින් යාළුවනේ account එකක් හදන්න කලින් එහෙන් තමයි මේ USDT 50 දාලා ඇක්ටිව් කරන්න ඕන හින්දා තමයි යාළුවනේ මුලින්ම අපි USDT 50 ඉල්ලන්නේ ඔයාලගෙන්. ඉතින් USDT 50 ඉවර වෙනකන් ඔයාලා ඩිපොසිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නැවතත් USDT 50ක් දාගෙන හෝ ඊට වැඩි මුදලක් දාගෙන මේ වැඩේ කරා යන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා subscribe කරන්න. සුබ දවසක් හැමෝටම.